ඒ අතර කියන්න මම ඔයාලට MCQ වල ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවා. දැන් MCQ අඩු සෙට් එකේ ඉන්නවනේ මේ කාලේ. ඒ කියන්නේ මොකක්ද දන්නවද? දැන් A level ලං වෙලත් හිතන්නකෝ ඔයාලඟ තියෙන්නේ MCQ 20යි 18යි. ඉතින් බය වෙන්න ඕන කාලයක්නේ. එතකොට කොහොමද මේ පාර්ට් එක පටස් ගාලා දෙන්නේ? දැන් මේ දින කාලෙන් හිතා ගන්න බැරි විදිහට වැඩි කරගන්න කියන පාර්ට් එක මම කියන්නම්. මේක මුලින් මගම අපි ඔයාලට පැහැදිලිව කියලා දෙන්න මේ සීන් එක මොකද්ද කියලා. කියන්නේ ඒකට වෙනම සීන් එකක් තියෙනවා. ඔයාලා ගොඩක් වෙලාවට කරන්නේ පාඩම් කරනවා MCQ කරනවා නමන මොකද එහෙම අමුතු ක්‍රමනේ තියෙන්නේ එක එකයි. ඒ ක්‍රම මෙහෙමයි. ගැළපෙන ඒවාක් තියෙනවා ගැළපෙන්නේ නැතිවක් තියෙනවා. මම කියන්නම් හොඳ ක්‍රමයක්. මේක පට්ට ක්‍රමයක් මේක අනිවාර්යෙන් ගේමක් ගහලා යන්න ඕනේ සුපිරි ප්ලෑන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගත්තොත් එහෙම ඉන්නෝ මේ පේනවා බලන්න වීඩියෝ එක හොඳට පේනවනේ මොකද මේ සීන් එක හරි වැදගත්. දැන් MCQ කරද්දී මෙන්න මේ කතාව හරි වැදගත්. දැන් ඔයාලා MCQ කරද්දී දැන් ඔන්න පේපර් එක කරනවා. එල් පේපරේ ඔන්න අපි මොඩල් පේපරේ කරනවා. මොඩල් පේපරේ දැන් ඔයාලට MCQ දිනවා 50න් 20ක්. අඩුයිනේ. පිළිගන්න අඩුයි. පිළිගන්න වෙනවනේ දැන් ඉතින් ඇත්තටම කතාව අඩුයි කියලා තේරුම් ගත්තා හරි. දැන් කොහොමද මේක වැඩි කරගන්නේ කියලා බලන්න බෑ. ඔයා බලන්න මුලින්ම ඔය වගේ පේපර්ස් ටිකක් ඔයා කලින් කරපු ටිකත් අරගෙන ළඟ මොනවද අඩු? ඒ කියන්නේ හැමදාම වැරදෙන ප්‍රශ්න තියෙනවා. ඉතින්කෝ ඕගනික් වල යාන්ත්‍රණ හැමදාම වැරදි. නැත්නම් පරමාණු කිහිපේ දිනවල පළවෙනි ප්‍රශ්නේ හැමදාම වැරදි. ඒ කියන්නේ ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹ මේ පාඩම හැමදාම පාඩම් කරන්නේ නැහැ. ඒක ලේසි පාඩමක් කියලා හැබැයි හැමදාම මේ MCQ එක වර්ධිනවා. හරිද? එහෙම වෙන්න පුළුවන්. එහෙම අර මොකක් හරි වා ඇනලයිස් කරලා බලන්න මොකද්ද ඔයාලට හැමදාම වර්ධින ප්‍රශ්නේ කියලා. එහෙම තියෙනවා බා. ඒ කියන්නේ එක එක දැන් සමහර ඒවාගේ මුල් 20 හරිනවා ඊටු ටික ඔයා දෙනවා. ඒ කියන්නේ බොරු බයක්. නැත්තම් ඔය කෙමිස්ට්‍රි වල ගොඩක් වෙලාවට ගඩක් කට්ටිය කරන්නේ නැහැ. අන්තිම MCQ 10 තියෙන්නේ. අර සත්‍ය සත්‍ය ටික. ඒක නානවා කට්ටිය. කියන අන්තිම මොහොත කරන්න ගිහලා ඒ ටික කියන්නේ 10න් 2යි තියෙන්නේ. ඒක දෙකක් කනවා. ඒ කියන්නේ එයා දැනගෙන ගහපු දේවල් නේ. එක්ක ඕවර් තින් කරලා එක්ක හිතන්න නැතුව ගහලා කොහොම හරි MCQ ටික වැරදි. මෙහෙමයි කරන්න ඕනේ MCQ. දැන් අද ඉඳලා වැඩි පටන් ගන්න. දැන් ඔයාලා MCQ පේපර් එක කරාම ඔයාලා ගන්නවනේ ලකුණු. පළවෙනි මොඩල් පේපර් එක මෙන්න MCQ ලකුණු කීයද? 25යි. හරි දැම්මා. 25 ලියලා ඉවරලා බලන්න මොනවද වැරදි 25 කියලා. හරිද? අන්නේ 25 අරගෙන ඔයාලා ලියන්න පොතක මෙන්න මේ ප්‍රශ්නය මම මෙන්න මේ හේතු නිසා වරද්දලා තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ පරමාණු ව්‍යුහයේ මෙන්න මේ කියන පළවෙනි විද්‍යාඥයාගේ නම මම පාඩම් කරලා නැහැ. ඒකින්ද වැරදි. ආවර්තිතාවගුවේ දැන් අර ආවර්තිතාවල ආවර්තිත රටා තියෙන්නේ. ඒකෙදි දැන් අරය වැඩිවීම කියන එක මම තේරුම් ගන්න තියෙන්නේ වැරදි විදියට. හරිද? අන්න එහෙම ගත්තොත් එහෙම ඔයාලට තේරෙනවා ඔයාගේ වැරදි ටික. කියන්නේ වෙන කෙනෙක්ගේ වැරදි නෙමෙයි ඔයාගේ වැරදි වෙන්නේ. ඔයාට අහන්න වෙච්ච වැරදි වගේ තියෙන්නේ. හරිද? ඒ වැරදි ටික හඳුනගෙන ඔයා පොතක ලියන්න විවරණයක් වගේ පළවෙනි MCQ එක MCQ නම් එකක් දාන්න පේපරෙත් එක්ක නැත්නම් ඔයාලට ආපහු හොයාගන්න බෑනේ. මම කියන්නම්කෝ පේපරේම ලියන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ පේපරේ පොඩ්ඩක් ආපහු රිවයිස් කරද්දී ප්‍රශ්න පත්‍ර කරන්න යනකොට ওই ටික පොඩ්ඩක් රිවයිස් කරගත්තම මම වැරදි ටික හොයාගත්තා. සහ අර හැමදාම කරන වැරදි ටික එක පොතකට ගන්න චූටි පොතක් ගන්න නෝට්බුක් එකක්. ඒකේ අරන් ලියන්න මෙන්න මේ කියන ප්‍රශ්න මම වරද්දනවා සාමාන්‍යයෙන් මෙන්න මේ හේතු නිසා. ඒ කියන්නේ ප්‍රකාශන ප්‍රශ්න වල සත්‍ය අසත්‍ය බව හරියට නොකියවීම නිසා මම මෙන්න මේ ප්‍රශ්න වරද්දනවා. හරිද? අන්න එහෙම ලියලා ඔයා තේරුම් ගන්න ඔයාගේ අඩුපාඩු මොනවද? ප්‍රශ්නේ හරියට කියවන්නේ. නැත්නම් සත්‍ය අසත්‍ය කියන එක පාඩල වල වරද්දනවා. අඩුවීම අඩු වෙන පිළිවෙලට හදන්න ගියාම වැඩි වෙන පිළිවෙලට හදනවා. නැත්නම් සුළු කිරීම කලබලින් කරලා වරද්දනවා. හරිද? අර ප්‍රශ්නේ හරියට කියවන්නේ නැතිව ඔය වගේ පොඩි දෙවල් තියෙන්නේ. අර සමහර වෙලාවට පාඩම් කරලා නැහැ. ගොඩක් කියවන්න ඔය ඉනෝගනික් වැරදි ප්‍රතික්‍රියා මතක නැහැ. මේ පාඩම් කරලා නැහැ. හරිද? අර වර්ණ මතක නැහැ ඩී ගුණුයි. එහෙම එන්නේ එහෙම බලන්න ඔයාගේ වැරදි ඔයාට සාපේක්ෂව. බලලා පොඩි පොතකට ගන්න. ඒ පොත තමයි ඔයා දැන් රිෆර් කරන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්න පත්‍රය ලියන්න දවස් දෙකකට කලින් පොත බෙල්ලලා බලන්න මම මොනවද හැමදාම කරන වැරදි. සිංහල ඔයාට ඒ ටිකට අදාළව ගොඩ දා ගන්න පුළුවන් කැලේ තියෙනවානේ. ඊළඟ ඩී ගුණුයි වර්ණ ටික මාඩම් කරන්නේ නැහැ කවදාවත්. ඊළඟ පේපරේ ලියන්න කලින් පොත බලුවම පේනවා හැමදාම මම ඩී ගුණ වරද්දනවා. වරද්දන හේතුව තමයි මේ පාඩම් එක මතක නැහැ. ටික් ගාලා ඩී ගුණ අරගත්තා. ඩී ගුණ හොඳට පාඩම් කරා. ඊළඟ පේපරේට රෙඩි වෙලා ලිව්වා. එතකොට ඒ ලකුණු වැරදින්නේ නැහැ. හරිද? අර එහෙම ඔයාට වෙන වැරදි ටික නෝට් කරලා ලියාගන්න හැමදාම වෙන වැරදි අර දැන් සත්‍ය අසත්‍ය ප්‍රකාශනය අර හරියට කියවන්නේ නැතුව වරද්දනවා කියන එක ඔයාට සාපේක්ෂ ප්‍රශ්නයන්නේ අනිත් එක්කිනට වෙන්න පුළුවන්. ඔයා අර පොතේ ලියලා තියෙන හින්දා ඔයා ඊළඟ පේපරේට යන කලින් මතක් කරනවා මම මෙහෙම වරද්දනවා. ඉතින් මේ ප්‍රශ්න වල මම වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕන කියලා එහෙම කළා ඔයාට 25 ඉන්න එකට 30ක් කරගත්තේ. අර අඩුපාඩු තියරි කෙසේ වෙතත් අර කරන ගොංකන් නවත්තලා තකුණු පහක් නිකන් ගොඩ දාගත්තේ. සමහර උන් ඉන්නවා 45ක් කර ගහනවා පහම වැරදෙන්නේ අර වගේ ගොංකන් හින්දා. 50ක් ගහන්න පුළුවන් ඒක. හරිද? එන්නේ වගේ තියෙන අඩුපාඩු ටික මුලින්ම හදාගන්න. ඊළඟ සීන් එක දැන් මං කිව්වේ දැන් මේ අඩුපාඩු හදාගන්න ක්‍රමයනේ. කොහොමද අර සමහර තියරි ගොඩ දාගන්නේ? ඔන්න ඔයාලා ගන්නවා ඔයාගේ තියෙනවා මොකයි ඉලෙක්ට්‍රෝඩ. ඒ කියන්නේ විද්‍යුත් කියන්නේ
විදුර රසායනික ගත්තොත් එහෙම ඒකේ මොකක් හරි ඔය කෝෂවල ගානකට හැමදාම වර්ධිනවා. ඔයා මොකද කරන්න ඕන? ඔයා ගන්න පේසුරු පොත. පේසුරු පොතේ ඒ පාර්ට් එකකින් පේසුරු තියෙන්න ඕන. පේසුරු නැත්තම් පාස් පේපර් පොතක් හරි තියෙන්න ඕන. මේ වැඩේ කරන්න නැත්තම් බෑනේ බං. PDF එකක් හරි තියෙන්න ඕන. ඌමනාව තියෙනවා නම් PDF එකෙන් හරි ගොඩ දාගත්තේ. මුලින්ම ගත්ත ඉලෙක්ට්‍රෝඩ නෝට් එක හොඳට කියවුවා. කියවලා පොඩ්ඩක් ගානක් දෙයක් හදපු විදිහක් බැලුවා. ඒ කියන්නේ පාස් පේපර්ස් වල ওই ප්‍රශ්න පත්‍රයේ අග තියෙනවනේ හදපු විදිහ. ඒක බැලුවා. ඊට පස්සේ ගත්ත පේසුරු ටික පේසුරු වලින් කරන්න අවුරුදු 20ක 30ක ඒ වර්ගයෙන් ප්‍රශ්න. ඔයා 10ක් 15ක් ඇද්දි වාට තේරෙනවා මේ කලින් තිබ්බේවමයි ඉලක්කම් වෙනස් කර කර ඉල්ල දෙන්නේ වෙනස් කියලා අලුත්ම කියලා මහ ලොකු මගුලක් නෑ කියලා. හරිද? ඊට පස්සේ වාට තේරෙනවා ඊළඟ එන්නේ ඔය වගේ එකක්. එහෙම කරලා ඔයා ගත්තාම මුලින්ම තියරි බැලුවා ප්‍රශ්න ටික කරා ප්‍රශ්න ටික කරලා ඉවරලා MCQ ටික කරලා ඔයා මොඩල් පේපරේට එද්දි ඔයාගේ ප්‍රශ්න වර්ධින්නේ. ඔන්න ඔය කියන ක්‍රම දෙක කළා බං. ඒ කියන්නේ විවරණ පොතක් වගේ හදන්න ඒකෙම ඔයා කරන අඩුපාඩු අනිවාර්යෙන් වෙනම ලියාගන්න. ඊළඟ සීන් එක තමයි පේසුරු කරන්න ඔයාට වැරදෙන ප්‍රශ්න තෝරගෙන. හැමදාම වැරදෙන ප්‍රශ්නේ තියරි බැලුවා පේසුරු කරා මොඩල් පේපර්ස් කරද්දි බලන්න චෙක් කළා වැරදෙන්නේ නැද්ද වැරදෙනවා නම් ඇයි වැරදුනේ ඒ අඩුපාඩු හදාගන්න. ගොඩක් වෙලාවට ඒ ගොඩ ඒ වැරදිච්ච එක හරියනවා. හරිද? අන්න එහෙම කළා බලන්න MCQ වල ඔය ට්‍රික් දෙකක් කිව්වේ. ඔය ක්‍රම දෙක කරලා බලන්න සිරා වෙනසක් තියෙයි. තව තියෙනවා මම තව ස්ටාර්ට් මේක යන ගමන් කියන්නම් තව තියෙනවා. ඒ කියන්නේ MCQ පේපර් එක කරන්නේ 1 ඉඳලා 50ට නෙමෙයි මම කරන්නේ වෙන ක්‍රමයකට. ඒ කියන්නේ 1 ඉඳලා 50ට කරාම පොඩ්ඩක් අර අග තියෙන ප්‍රකාශන ප්‍රශ්න වැරදෙනවා. ගොඩක් යොන්න වෙන්නේ ඕනේ කියන්නේ අලබලයට අන්තිමට ගන්න එක තමයි කියලා වෙන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. පේපර් යන ගමන් කියන්න ඔය පොඩි වෙනසක් වෙන්න කිව්වේ. ඊළඟ අපේ ගණන්ට ගිහිල්ලා ඒ ටික කතා කරන ගමන් ඉස්සරහට ඔය ටික කියන්න. ඒ හින්දා මේ දෙකට මන් දින්න ඕන. හරිද? වතුර බොන්න නම් මම මගුල් ගන්න යන්න එපා. ගානට පන්තිමු. ඊළඟ අපි 6 වෙනි ප්‍රශ්නෙට සෙට් වෙමු.